1996 වර්ෂයේ ජූලි ප්‍රහාරයෙන් LTT ත්‍රස්තවාදීන් මුලතිව් කඳවුරේ බලය අල්ලගත්තා. ඒත් 1990 මුල් කාල සීමාවෙදිත් ඔවුන් වරින් වර දැවැන්ත ප්‍රහාරයන් යුද හමුදා කඳවුර වෙත එල්ල කර තිබුණා. තම ජීවිතය දෙවෙනි කොට සටන් කර දේශය ආරක්ෂා කරගත් වීරෝදාර උතුම් රණවිරුවන් එදින ජීවිතයෙන් සමුගත්තා. අප දේශය වෙනුවෙන් ජීවිතය පූජා කළ ඔවුන්ගේ නිසල දේහයන් හෙලිකොප්ටර් යානා මගින්වත් රැගෙන යාමට තරම් වාතාවරණයක් එවිට නොතිබිණි. එවිට කෙමින් දිරාපත් වූ එම සිරුරු කඳවුරු භූමියේදීම භූමදානය කර තිබෙනවා. එම රණවිරු සොහොන් කොත් තමයි මේ අද අපිට දකින්න තියෙන්නේ. ආචාර්ය වෙඩිමුල රාජ්‍ය ගෞරව නොමැතිව ඔවුන් මව්බිම වෙනුවෙන් ඉදිතරව සටන් වැද මෙලොවින් මෙලෙස සැඟවී ගොසිනි. අඩුතරමින් සීල් වෙලාවත් Tamanගේ ආදරණීයන් ඉන්න ගෙදරට යන්න තරම් මේ රණවිරුවන්ට බැරි වුණා. ඒ උදාර රණවිරුවන් අපේ මව් භූමියේ සදා අමරණීයයි.